පාටිකුරුල්ල කතාව සමගින් එකතු වෙලා ඉන්න ඔයාලව ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් මම අද කතා කරන්න සූදානමක් ඇති කරගන්නේ මෙන්න මේ වගේ කාරණාවක් සම්බන්ධවයි. විශේෂයෙන්ම අක්කයි නිම්නාවි එක කතා කර කර ඉන්නකොට කෙවින් දැක්ක අහම්බෙන් මිනිස්සෙක් තමන්ව සහ මේ දෙන්නව වීඩියෝ කරනවා. අන්න එතකොට තමයි කෙවින් අක්කටත් නිම්නාවිටත් කියලා ඉක්මනටම ඇවිල්ලා මේ මිනිස්සයව අල්ලගත්තේ. ඒ මිනිස්සයා ලවාම කෝල් එකක් දීලා නුරාන්ව මෙතෙන්ට ගෙන්න ගන්න කටයුතු කරයි. යාළුවෝ දෙන්නටත් එන්න කිව්වා. ඊට පස්සේ මෙතන මොන වගේ දෙයක් වේවිද? නුරාන් එක්ක ලොකු වලියක් යාවි කියලා බලාපොරොත්තු වෙන්න පුළුවන්. ඊට පස්සේ නුරාන්ව පොලිසියට අල්ලලා දෙයිද නැද්ද? නුරාන් ඒ විදිහට පොලිසියට අල්ලලා දෙන්න බැරි හේතු ගණනාවක්ම තියෙනවා. අපි අද ඒ ගැන ටිකක් කතා කරමු. ඉතින් වීඩියෝ එකට යන්න මත්තෙන් මතක් කරනවා මේ වගේ වීඩියෝස් දිනපතාම බලන්නට ඔයා කැමැත්තක් වගේම උනන්දුවකුත් තියාගෙන ඉන්න කෙනෙක් නම් අනිවාර්යෙන්ම මගේ channel එක subscribe කරලා මාත් එක්ක එකතු වෙන්න. ඒ වගේම like කරන්න, comment කරන්න, තවත් නොදන්න යාළුවෙක් වෙනුවෙන් අනිවාර්යෙන්ම share කරන්නත් අමතක කරන්න එපා. පාටිකුරුල්ල ටෙලිනාට්‍යයේ මෑතකදී සිදු වූ මේ සිදුවීම් මාලාවත් එක්ක කතාව දැන් ඉතාමත් තීරණාත්මක තැනට ඇවිත් තියෙනවා. කෙවින් කියන්නේ නිතරම තමන්ගේ ආදරණීයන් වෙනුවෙන් ඕනෑම අවදානමක් ගන්න චරිතයක් නිසා නුරාන්ගේ ගෝලයාව අල්ලා ගැනීම ඔහු ලැබූ ලොකු ජයග්‍රහණයක්ද වනවා. නුරාන් පොලිසියට අල්ලලා දෙයිද නැද්ද කියන එක ගැන අපිට කරුණු කිහිපයක් ඔස්සේ හිතන්න පුළුවන්. නීතියට කොටු කිරීමේ අවස්ථාව. නුරාන් කාලයක් තිස්සේ කරපු වැරදිවලට දඬුවම් දෙන්න මේක හොඳම අවස්ථාව. කෙවින් නුරාන් පොලිසියට බාර දුන්නොත් නිම්නාවි සහ කේසරි තියෙන තර්ජන తాවකාලිකව ඉවත් වෙනවා. නුරාන්ගේ රහස් එළියට හෙළි කරගන්න පොලිසියට පුළුවන් වෙනවා. පෞද්ගලිකව ප්‍රශ්න විසඳා ගැනීම. කෙවින් සමහර විට නීතියට වඩා තමන් ක්‍රමයට ප්‍රශ්න විසඳා ගන්න කරන කෙනෙක්. ඔහු නුරාන් පොලිසියට නොදී නුරාන්ට හොඳින්ම තර්ජනය කරලා ආයෙත් නිම්නාවිලාගේ පැත්ත පළාතේ නොඑන්න පොරොන්දු කරවගෙන නිදහස් කරන්නත් ඉඩකඩක් තියෙනවා. නමුත් නුරාන් වගේ කෙනෙක් එහෙම ලේසියෙන් පාලනය කරන්න පුළුවන් වේද කියන එකත් ගැටලුවක්. කතාව ඉදිරි හැරවුම. ටෙලිනාට්‍යයක ස්වභාවය අනුව ප්‍රධාන දුෂ්ටයා නුරාන් මෙච්චර ඉක්මනින් හිරේ විලංගුවේ වැටුනොත් කතාවේ කුතුහලය අඩු වෙන්න පුළුවන්. ඒ නිසා බොහෝ දුරට නුරාන් එතනින් බේරලා පැනලා යන්න උත්සාහ කරයි. නැත්නම් නුරාන් තවත් අලුත් උගුලක් කෙවින්ට අටවන්න ඉඩ කඩක් තියෙනවා. මගේ අදහස කෙවින් නුරාන් පොලිසියට අල්ලලා දෙන්න උත්සාහ කළත් නුරාන් තමන්ගේ බලය පාවිච්චි කරලා ඒකෙන් බේරෙන්න බලයි. එහෙම නැත්නම් කෙවින් අන්තිම අවවාදයේ විදිහට නුරාන් අතහරින්නත් ඉඩ කඩක් තියෙනවා. හැබැයි නුරාන් කියන්නේ ලේසියෙන් අතහරින කෙනෙක් නෙමෙයි. ඉතින් ඔයා හිතන්නේ කෙවින් නුරාන්ට සමාව දෙයි කියලාද? නැත්නම් කෙලින්ම හිරේට යවයි කියලාද?